2021 පාස් පේපර් එක. අපෙන් අහලා නම්‍යතාවය. අපේ මිලෙල්ලුම් නම්‍යතාවය අහලා අභ්‍යාසය. මේ බලන්නකො. පෙට්‍රල් ලීටර එක මිල 140යි ලීටර 22යි. 160ට ඉහළ ගිහිල්ලා. අපිට කියනවා ලීටර ගාන 18ට අඩු වෙලා. ආම් මිල වැඩි වුණා. අපෙන් අහනවා ඉල්ලුම් නම්‍යතාවයේ මිල. මේක හොයන්නේ ලක්ෂ නෙමෙයි ඡාප නම්‍යතාවයෙන්. ඡාප නම්‍යතාවයෙන් හොයන්න හේතුව තමයි මේකේ අපිට නිශ්චිත මිලක් කියලා නැහැ. අහවල් මිලේදී හොයන්න කියලා නැහැ. අහවල් ප්‍රමාණයේදී හොයන්න කියලා නැහැ. එහෙනම් කෙලිම පොයින්ට් එක නැහැ. නැති නිසා අපි මේක හදන්නේ ඡාප නම්‍යතාවයෙන්. මෙන්න ඡාප මිල නම්‍යතාවයේ හොයන ශ්‍රිතය අපි ලියුවා ඩෙල්ටා QD යට ඩෙල්ටා P P1 P2 අන්න QD1 QD2 අපි ආදේශ කරා ඉල්ලන ප්‍රමාණය මේ 2218 අඩු වෙලා තියෙන්නේ කීයක්ද අඩු වෙලා තියෙන්නේ 4ක් අපි ලියුවා ඍණ 4ක් අඩු වෙලා නිසා ඍණ දැම්මා මිල වැඩි වෙලා තියෙන්නේ 20කින් අපි එහෙනම් 20කින් වැඩි වෙලා නිසා ධන sorry අපි ගුණ කිරීම දැම්මා අපි P1 මිලට දාන්නේ 140 අර 140 නේ ආම් P2 මිලට දාන්නේ 160 හරිනේ P1 P2 අපි ආදේශ කරා ඊට අදාළව තියෙන ඉල්ලන ප්‍රමාණය 22යි QD1 QD2 18යි හරි නේද එහෙනම් right අපි ආදේශ කරලා මොකද කරන්නේ මේ ටික සුළු කරලා ගන්නවා අපි සුළු කිරීමට භාවිතා කරනවා මේ දෙන්නම එකතු කරා මෙයාගෙන් අපිට බෙදන්න පුළුවන් 4 වරක් 5යි පහින් එක තමයි මෙතන ඉතිරි වෙලා තියෙන්නේ ඍණ අපි මේ දෙන්න එකතු කරලා ගත්ත 6යි 4යි 10යි අන්න 300 යට 18යි 2යි 8යි 2යි 10යි අන්න 40යි හරි නේද එකතුව හරියටම හරි අපි මෙන්න බෙදලා ගත්තා 5 වරක් 1යි 5 වරක් 6යි 6 වරක් බෙදුවා දෙවරක් 3යි දෙවරක් 2යි අපි බෙදුවා 1.5යි ඍණ බෙදීම ධන අන්න ඍණ 1.5යි ඡාප ඉල්ලුම් නම්‍යතාවය මේක ලක්ෂ නෙමෙයි හොයන්නේ ඡාප නම්‍යතාවයෙන් හොයන්නේ නිශ්චිත මිලක් කියලා නැති නිසා